අඩුතරමේ අපි සමහර කෙනෙක් සමහර වෙලාවට මේ චෛත්‍යයක් ළඟට ගිහිල්ලා ප්‍රදක්ෂිනා කරන්නවත් දන්නේ නැහැ. සාමාන්‍ය චෛත්‍යයක් බෝධීන් වහන්සේ නමක් බුදු පිළිම වහන්සේ නමක් ගරු කටයුතු කෙනෙක් ප්‍රදක්ෂිනා කරනකොට අපි හැම වෙලාවෙම ප්‍රදක්ෂිනා කරන්න ඕනේ දක්ෂිනාවර්තව. ප්‍රදක්ෂිනාව කියලා කියන්නේ ඒකට. දක්ෂිනාවර්තව තමයි අපි යන්න ඕනේ. අපිට සියලු කටයුතු ඉවර වෙලා විවේකයක් ලැබුණොත් විතරක් නිවන් දකින්න උත්සාහ කරන පිරිසක් නේ අපි. ඒක නිසා අපිට මේ අත්‍යවශ්‍ය කාරණා ගොඩාක් මගහැරිලා එතෙන්ට ගිහිල්ලත් අපි නිවනට නෙමෙයි නිරේ පැත්තට වැඩ කරගෙන තමයි අපහු වෙන්නේ. ඒ නිසා මේ පව් කරගන්නවා කියලා කියහම පින් කරන්න යනවා කියන තැනට ගිහිල්ලත් අපි හරියට පව් කරගන්නවා කියන කාරණාව විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. ඒ කරුණු නොදන්නා නිසා. ඒ නිසා දැනගෙන ගිහිල්ලා ඒ කාරණාව යෙදෙන එක ඊටාම වටිනවා. ඊළඟට පින්නතනි අපි මේ ඊළඟට කතා කරන්න ඕනේ පින්කම් කරනකොට කොහොමද අපිට පව් රැස් වෙන්නේ? අපි අකුසල් කිරීම ගැන කතා කළා. දැන් පින් කරන අතරේ කොහොමද අකුසල් රැස් වෙන්නේ? පින්නතනි අපි කල්පනා කළොත් මල් වට්ටියක් හදනකොට කොහොමද කියලා. දැන් මල් වට්ටියක් භාග්‍යතුන් වහන්සේට පූජා කරන්න නෙලනවා. මල් සකසනවා, පිරිසිදු කරනවා, මේ සියලු දේවල් පින්කමක්. නමුත් ඒ මල් නෙලනකොට තණ්හාවෙන් නෙලාපු මල් ප්‍රමාණයකුත් තියෙනවා. ඒත් තණ්හාව කියන්නේ මොකද්ද? අකුසල කර්මයක්. තණ්හාවෙන් පූජා කරපු මල් ප්‍රමාණයකුත් තියෙනවා. දැන් අපි කියමු අපි අනුරාධපුරයේ ගිහිල්ලා පිච්ච මල් වට්ටියක් අරගත්තොත් සාමාන්‍යයෙන් සුළු මල් ප්‍රමාණය තියෙන රුපියල් 1000ක් විතර වෙනවා. පිච්ච මල් වට්ටියක් ගත්තා. හැබැයි මේ මල් වට්ටියේ තියෙන සියලුම මල් ඉතා හොඳ මල් නෙමෙයිනේ. තැලුනේව තියෙනවා. අපි දන්නවා පිච්ච මල් වගේ දේවල් හරියට කුරුමිනියෝ කනවා. කුරුමිනියෝ කාපු මල් තියෙනවා. සිදුරු වෙච්ච මල් තියෙනවා. සමහරවිට ඔය අතරේ ඊයේ පිපිච්ච මලුත් කලවම් වෙලා තියෙනවා. ඊට ඒ වගේ පෙති මලානික වෙලා තියෙනවා. ඔය රුපියල් 1000ට හම්බෙනකොට ඔය ඔක්කොම හම්බෙනවා. නමුත් මම ශ්‍රද්ධාවෙන් කල්පනා කළොත් මම මේ මල් ටික අරන් යන්නේ කවුරු ගාවටද? දෙවියන්, බඹුන්, මරුන් සහිත ලෝකේ සියලු දෙනාම අභිභවනය කළ. මේ සංසාරේ මහා කල්ප අසංඛ්‍ය 4 ලක්ෂ එකක් තමන්ගේ සැපය අත්හැරලා මම වෙනුවෙන් ඒ තරම් දීර්ඝ කාලයක් අසීමාන්තික කැපකිරීමක් කරලා දුක් විඳපු අවසානයේ ලෞතර බුදු බවට පත් වෙලා සංසාරේ අතරමං වෙච්ච මම පව්කාර මම ඒ පව් වලින් මුදවලා ඔසවලා නිවන දිහාට ඔසවලා ගෙනින් තියපු ඒ මහා උත්තම රතනේ මේ විශ්ව ධාතුවේ කොයි වගේද කියලා මේ පෘථග්ජන මනසට කවදාවත් වැටහෙන්නේ නැහැ පිළිතුරු.